ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රොනායා ප්ලාන් නර්සරි වෙතින් ඔන්න ඔයාලට. ඉතින් ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා මේ දවස්වල. ඉතින් ගොඩක් පැතිවලට වැස්ස හැමෝම පරිස්සමෙන් ඉන්න. ඒ එක්කම ඉතින් අදත් මම ඔයාලට ලස්සනම පැල සෙට් එකක් තමයි අරගෙන ආවේ. බ්ලැක් කියලා කියන්නේ ඉතින් කවුරුත් ආස කරන ඇන්තූරියම් තවානක ලස්සන වැඩි කරන වර්ගයක් බ්ලැක් කියන්නේ. ඉතින් බ්ලැක් වර්ග මිලෙන් ඉහළ වුණත් ඉතාමත් ලස්සන වර්ගයක් තමයි බ්ලැක් කියලා කියන්නේ. අපි හැමෝම ආසයි අපේ තාවනේ බ්ලැක් වර්ග ගොඩාක් තියෙනවට. ඉතින් ඔන්න බ්ලැක් වලට ආස කෙනෙක්ට මෙන්න මේ වගේ එකම වර්ගයකින් යායක් හදාගන්න ආසයි නම් ඔයත් මෙන්න මේ පැකේජ් එක ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මේ ගස් හරිම ලස්සනට නිරෝගීව තියෙනවා කියලා. ඉතින් මේ තියෙන්නේ බ්ලැක් කාඩිනල්. අලුතින්ම ඇන්තෝරියම් වගාවකට සම්බන්ධ වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාට පොඩි පැල ගන්නවට වඩා මෙන්න මේ වගේ ලස්සන නිරෝගී ප්ලාන්ට් සෙට් එකක් ගන්න පුළුවන්. එකම වර්ගයකින් කට් කරලා ඊට පස්සේ පැල ගොඩාක් බෝ කරගන්න යායක් බෝ කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට හොඳින් නිරෝගී මූල පද්ධතියක් තියෙන හැම ගහකටම මලක් සහ පොහොට්ටුවක් හෝ තියෙන අඩියකටත් කිට්ටු ඒ වගේ වඩා උස පැලත් සමගින් තමයි මේ සෙට් එක මම අද ඔයාලට දෙන්නේ. ඉතින් මේ සෙට් එක ඔයාලට වටිනවා ලස්සනයි කියලා හිතනවා නම් 074යි 28යි 78යි 970 මගේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. අද දවසේ මේ පැල සෙට් එක ඕඩර් කරන කෙනෙක්ට තමයි මේ පැල ටික එවන්න පුළුවන්නේ. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා කරලා ඔයා මේ ඕඩර් එක වෙන් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම පැල ටික මෙන්න මේ විදිහට පෙන්නන්නම්. හොඳටම නිරෝගීව රතු මුල් තියෙන ලස්සන පැල. සමහර ඒ වගේ චූටි පැලත් වටෙන් දාලා තියෙනවා. මෙන්න මේ විදිහට චූටි මල් නෙවෙයි ලොකු මල් තියෙන එක දෙක මල් තියෙන නිරෝගී පැල සෙට් එකක්. ඉතින් මෙන්න මේ විදිහට මල් ආසන්න පැල තව වටේටත් තියෙනවා. ඉතින් මෙන්න මේ පැල සෙට් එක ඔයාට අවශ්‍යයි නම් කතා කරන්න. මේ පැල සෙට් එකම ඔයාට රුපියල් 8500කට එක්කෙනෙක් ගන්නවා නම් 8500කට මේ පැල සෙට් එක දෙන්න පුළුවන්. ඉතින් මෙතන පැල 14ක් පැලත් එක්කන් පැල 10යි 13ක් විතර වගේ තියෙනවා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාලා මේ ඕඩර් එක වෙන් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවනේ මේ විදිහට තිබ්බහම පැලවල උස කොහොමද කියලා. ඉතින් නිරෝගීව ලස්සනට තියෙනවා. එහෙනම් කතා කරලා මැසේජ් එකක් දාන්න.